අපි බැලුවොත් මෙතන තියෙනවා ඉලක්කම් 2 සංඛ්‍යාවක්, ඉලක්කම් 3 සංඛ්‍යාවක්, ඉලක්කම් 4 සංඛ්‍යාවක් සහ ඉලක්කම් 5 සංඛ්‍යාවක්. මේ හතරම 11න් ගුණ කරොත් අපිට එකපාරටම හිතා ගන්න අමාරුයි. මේක හොයන ලේසි ක්‍රමයක් තියෙනවා. අපි බැලුවොත් අපි මුලින්ම බලමු 43 වැඩි කිරීම 11 ඉලක්කම් 2 සංඛ්‍යාවක්. 43 11න් වැඩි කරනකොට මුලින්ම අපි 4 ලියා ගන්නවා. ඊට පස්සේ හිස් තැනක් තියලා 3 ලියා ගන්නවා. මේ හිස් තැනට අපි ලියා ගන්නවා මේ ඉලක්කම් දෙක එකතුව 4යි 3යි එකතු කරාම 7යි. එතකොට 43 වැඩි කිරීම 11 අපිට ලේසියෙන් සුළු කරගන්න පුළුවන් 473යි. මේ විදිහට අපි අනිත් සංඛ්‍යා හතරත් අනිත් සංඛ්‍යාවලත් 11න් ගුණ කරන විදිය ලේසියෙන්ම බලමු. අපි බැලුවොත් ඉලක්කම් 3 සංඛ්‍යාවක් 11න් ගුණ කරන්නේ ඒකත් ලේසි ක්‍රමයක් තියෙනවා. 568 වැඩි කිරීම 11 බැලුවොත් මුලින්ම අපි 5 ලියා ගන්නවා. එපාර මේ 5 6ත් එක්ක එකතු කරන 5යි 6යි 11යි. මේ 6 මේ 8ත් එක්ක එකතු කරන 6යි 8 එකතු කරාම 14යි. මෙතන තියෙන 8 එහෙමම ලියා ගන්නවා. ඊට පස්සේ දකුණු පැත්තෙන් නම් වම් පැත්තට අපි ලියාගෙන යනවා 8යි. මෙතන 14න් අපි 4 ලියා ගන්නවා. ඉතුරු එක මේ 11ට එකතු කරනවා. එතකොට 12යි. එතනින් 2 ලියා ගන්න 12න් 2 ලියා ගන්නවා. ඒකිනුත් ඉතුරු එක මේ 5ට එකතු කරනවා. 6යි. 568 වැඩි කිරීම 11 උත්තරය අපිට ලැබෙනවා 6248 විදිහට. අපි ඒ වගේම තවත් ගාණක් බැලුවොත් 731 වැඩි කිරීම 11 ඒත් ඒ විදිහමයි. මුලින්ම 7 ලියා ගන්නවා. 7යි මේ 3යි එකතු කරාම 7යි 3යි 10යි. එපාර මේ 3 එකත් එක්ක එකතු කරන 3යි 1 එකතු කරාම 4යි. මේ කොනේ තියෙන එක එහෙමම ලියා ගන්නවා. දකුණු පැත්තෙන් වම් අත පැත්තට අපි ලියාගෙන යනවා 1 ලියා ගන්නවා. 4 විතරයි තියෙන්නේ අපිට ඒක 4 විතර ලියා ගන්න පුළුවන්. 10න් අපි බිඳුව ලියාගෙන එක මේ පැත්තට කියනවා. මෙතන 7යි 1 එකතු කරාම 8යි. 731 වැඩි කිරීම 11 වෙනි උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන් 8041යි කියලා. 4598 වැඩි කිරීම 11 මේ වගේ සංඛ්‍යාවක් එකපාරට අපිට සුළු කරගන්න අමාරු හින්දා මේක සුළු කරගන්න ලේසි ක්‍රමයක් අපි බලමු. මුලින්ම 4598 අපි ලියා ගන්න ඕන 4යි 4යි 5යි එකතු කරලා 9යි 5යි 9යි එකතු කරලා 9 5යි 14යි එපාරයි 9යි 8යි එකතු කරනවා 9යි 8යි 17යි කොනේ තියෙන 8 එහෙම අපි ලියා ගන්නවා. ඊට පස්සේ දකුණු පැත්තේ කොනේ ඉඳන් වම් පැත්තට ඕනේ යන්න 8 ලියා ගන්නවා අපි. මේ 17න් 7 ලියා ගන්නවා. එකක් ඉතුරු වෙනවා. ඒක මේ පැත්තට යනවා. එතකොට මෙතන 15යි. 15න් 5 ලියා ගන්නවා. මේ පැත්තට එකක් යනවා. 15න් 5 ලියා ගත්තට එකක් ඉතුරු වෙනවා. මෙතන 10යි 10න් බිඳුව ලියා ගන්නවා. මේ පැත්තට එකක් එකතු වෙනවා 4ට. 5යි. 4598 වැඩි කිරීම 11 අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් 50578යි කියලා. අපි බලුවොත් 5743 වැඩි කිරීම 11 එකත් විශාල සංඛ්‍යාවක්. ඒකත් අපි කලින් විදිහමයි ඉතින් 5 ලියා ගන්නවා. 5යි 7යි එකතු කරලා 7යි 5යි 12යි. 7ට 4ක් එකතු කරලා 7යි 4යි 11යි. 4යි 3යි එකතු කරලා 4යි 3යි 7යි. අන්තිම කොනේ 3 එහෙමම ලියා ගන්නවා. ආයි පාර දකුණු ඉඳන් වමට ලියාගෙන යනවා 3 ලියා ගත්තා. මෙතන 7 විතරයි තියෙන 7 එහෙම ලියා ගන්න පුළුවන් අපිට. මෙතන ඊපාර 11 තියෙනවා. 11න් 1 ලියාගෙන මේ පැත්තට එකක් ගෙනියනවා. 13 වෙනවා. 13න් 3 ලියාගෙන මේ පැත්තට එකක් ගෙනියනවා. එතන 5යි 1යි 6යි. උත්තරය ලැබෙනවා 5743 වැඩි කිරීම 11 උත්තරය අපිට 63173යි කියලා. අපි වගේ බැලුවොත් 72837 වැඩි කිරීම 11 මේ වගේ විශාල සංඛ්‍යාවක 11 වගේ ගුණය හොයන්නෙත් ඒ වගේම හරිය කලින් විදිහටම තමයි 72837 අපි ලියාගමු මුලින්ම 4 ලියා ගන්නවා. ඊපර 7යි මේ 2යි එකතු කරලා 7යි 2යි 9යි. මේ 2යි 8යි එකතු කරාම 10යි. 8යි 3යි එකතු වුණා 8යි 3යි 11යි. මේ 3යි මේ 7යි එකතු වුණා 7යි 3යි 3යි 7යි 10යි.
කොනේ 7 අපි එහෙම ලියා ගන්නවා. ඊට පස්සේ දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට ලියාගෙන යනවා. 7 ලියාගත්තා. මෙතන 10 තියෙනවා. 10න් අපි බිඳුව ලියාගන්නේ. ඉතුරු එක මේ 11ට එකතු කරනවා. එතකොට 12යි 12න් 2 ලියා ගන්නවා. එතනත් එකක් ඉතුරු වෙනවා. ඒක මේ 10ට එකතු වෙනවා. එතකොට 11යි. එතන එකක් ලියා ගන්නවා. ඉතුරු එක මෙතෙන්ට ගෙනවා 9යි. 9 එකයි 10යි. 10න් බිඳුව ලියා ගන්නවා. ඉතුරු එක මේ පැත්තට ගෙනවා 7යි. එතන 8යි. 72837 වැඩි කිරීම 11 අපිට උත්තරය ලැබෙන පාර 8,12,207යි.